සෑහෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවනේ මොනවා කරනවටත් වඩා ඒ ලෙවල් කරලා නැත්නම් මොනවා කරලා විවාහ වෙන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවනේ. එතකොට අද දැන් වැලන්ටයින්ස් ඩේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මට වඩා හොඳට දන්නවනේ ඔයගොල්ලෝ. වෙන්නේ මොකද්ද ඉතින් රෝස මල් හරි චොකලට් හරි ටෙඩියෝ හරි මොක්කෝ හරි දෙනවා ඕමාරු කරගන්නවා හම්බෙනවා ඕවා මේවනේ වෙන්නේ. ඉතින් මේ මං කියන්නේ ලොකු කට්ටිය හරිද ඔයාලා නෙමෙයි ඔයගොල්ලෝ පොඩි ළමයි. එතකොට මේ ඕකනේ වෙන්නේ. ඒකට එන්න කලින් නිකන් අද දවස් විශේෂත්වයත් එක්ක මං කියන්නකෝ පොඩි දවසක ගැන කතාවක්. දැන් ඔය මේ අද දැන් වැලන්ටයින්ස් ඩේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මට වඩා හොඳට දන්නවනේ ඔයගොල්ලෝ. එතකොට දැන් මේකේ තියෙන මේ විශේෂත්වය තමයි දැන් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඔයගොල්ලෝ හරි ඉතින් ඔය වෙන්නේ මොකද්ද ඉතින් රෝස මල් හරි චොකලට් හරි ටෙඩියෝ හරි මොක්කෝ හරි දෙනවා ඕමාරු කරගන්නවා හම්බෙනවා ඕවා මේවනේ වෙන්නේ. ඉතින් මේ මං කියන්නේ ලොකු කට්ටිය හරිද ඔයාලා නෙමෙයි ඔයගොල්ලෝ පොඩි ළමයිනේ. එතකොට මේ ඕකනේ වෙන්නේ. එතකොට අර ඕකේ ඔයිට වඩා ලොකු කතාවක් වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද ඇතුලේ ඕක සම්බන්ධව? ඇයි මේ මෙහෙම එකක් සමරන්නේ මේ නිකන් අවුරුද්දකට සැරයක් මෙහෙම එකක් සමරන්නේ කියලා මං ඇයි කියලා කියන්නම්. ඕක වෙලා තියෙන මෙහෙම එකක් දැන් ඕක එන ලොකු අතීත කතාවක් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේදී ඒ කියන්නේ 200 ගණන් වලනේ. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේදී රෝමයේ පාලනය කරලා තියෙන්නේ මේ රජ කෙනෙක් ක්ලෝඩියස් කියන රජ කෙනෙක් දෙවනි ක්ලෝඩියස් කියන රජුරු තමයි පාලනය කරලා තියෙන්නේ. ඒ කාලේ ඔය දෙවනි ක්ලෝඩියස් කියන රජුරවන්ට ලොකුවටම ඕනලා දිනා මේ රෝම අධිරාජ්‍යය ටික ටික ලොකු කරගන්න. ඒ කියන්නේ ඒ රෝම අධිරාජ්‍යයේ තියෙන බල සීමාව ලොකු කරගන්න. ඒ කියන්නේ වෙන රටවල් එක යුද්ධ කර ඒක අල්ලගන්න එක තමයි එයාගේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. එතකොට එහෙම කරන්න ඕන නිසා එයා හැම වෙලාවෙම උත්සාහ කරලා තියෙනවා. දැන් එතකොට එයා හැමදාම යුද්ධවල ඉන්නේ. හැමදාම මේ රටේ යුද්ධමයි තියෙන්නේ. කියන්නේ රටින් වෙන රටවල් වල ගහන්න යුද්ධමයි තියෙන්නේ. ඒතකොට ඒ නිසා ඉතින් ලොකුවට පිරිසක් ඕනවනේ. ඒ නිසා එයා අනිවාර්ය කරනවා රෝමයේ ඉන්න සියලුම පිරිමි අයට කලින්ම කියනවා සියලුම පිරිමි අයට මේ සම්බන්ධ වෙන්න මේ හමුදාවලට බැඳිලා මේ යුද්ධයට යන්න ඕනි කියලා කියනවා. එතකොට ඒකත් එක්ක මේ ඒත් සියලු පිරිමි අය තියා ලොකු ගොඩක් අඩු පිරිසක් තමයි මේක සම්බන්ධ වෙන්නේ කියලා එයාට තේරෙනවා. ගොඩක් මේ يعني හමුදාවට රෝමයේ පිරිස හොයාගන්න බැරි වෙනවා මේ ක්ලෝඩියස් රජුරවන්ට මේ යුද්ධ කරන්න යන්න. ඕකට හේතු හොයලා ඔක්කොම කරලා බලද්දි මිනාට තේරෙනවා මේ රෝමයේ ඉන්න තරුණයෝ අවුරුදු 20 22 විතර විවාහ වෙලා පෞල් ජීවිතය ගත කරන්න ඕනි හින්දා ඒ පවුලත් එක්ක ඉන්න ඕනි හින්දා තමයි හමුදාවට බැඳෙන්නේ නැත්තේ කියලා. එහෙම නැත්තම් අර තමන් ආදරය කරන කෙනා එක්ක ඉන්න ඕනි හින්දා තමයි හමුදාවට බැඳෙන්නේ නැත්තේ කියලා ඔය ක්ලෝඩියස් කියන රජුර හොයාගන්න. ඒතර දැන් මෙයාට ඕනේනේ මේ ක්ලෝඩියස් රජුරවන්ට ඕනේනේ මේක කොහොම හරි යුද්ධ කරලා දිනා ගන්න. ඒ නිසා දැන් හමුදාවට සේනාවක් ඕනේ හින්දා මේ ක්ලෝඩියස් රජුරෝ කරන්නේ දැන් අරගනේ ප්‍රධාන හේතුව මේ එන්නේ නැත්තේ කොච්චර කිව්වත් මේ සෙබළු මොනවා දුන්නත් එන්නේ නැත්තේ සෙබළු විදියට බැඳෙන්නේ නැත්තේ අර විවාහ වුණාට පස්සේ ඔය කියන පවුල දාලා එන්න බැරි එකයි. එහෙම නැත්තම් තමන්ගේ යාළු වෙලා ඉන්න කෙනා දාලා වෙන රටකට ගිහිල්ලා යුද්ධ කරන්න බැරි එකයිනේ. ඒ නිසා ක්ලෝඩියස් රජුරෝ නීතියක් පනවනවා. මෙන්න මේ වෙලාවේ ඉඳන් එතනින් එහාට කිසිම රෝම පුරවැසියෙකුට විවාහ වෙන්න බෑ කියලා. හරිද? කිසිම රෝම පුරවැසියෙකුට විවාහ වෙන්න බෑ කියලා උතනින් එහාට නීතියක් පනවනවා. එතකොට දැන් ඕකත් එක්ක ලොකු පිරිසක් ඉතින් දුක් වෙනාට දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ දැන් ඔය සමහර ළමයි ඉන්නවනේ සෑහෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවනේ මොනවා කරනවටත් වඩා ඒ ලෙවල් කරලා නැත්නම් මොනවා කරලා විවාහ වෙන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවනේ. එතකොට ඔය විවාහ වෙන්න බලාපොරොත්තුව දැන් හිතන්නකෝ දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ පරම බලාපොරොත්තුව විවාහ වෙන එක කරගෙන තියෙනවා නම් අන්තිමට දැන් විවාහ වෙන්න එපා කිව්වට පස්සේ ඔන්න දැන් මේ ඉන්න රජුරෝ දැන් ඔන්න ආණ්ඩුවෙන් තහනම් කරනවා අද ඉඳන් බඳින්න බෑ කියලා. එතකොට ඉතින් වැඩක් නැහැ නේ කතා කරලා. අර ජීවිතේ ප්‍රධාන බලාපොරොත්තු කඩාගෙන වැටෙනවානේ. එතකොට ඒ විදිහට ඉතින් ඒ කාලෙත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා දිනවා සමාජයේ. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ කවුරුවත් ඔකට විරුද්ධ වෙන්න බෑ. මොකද අර අධිරාජ්‍යයක් ක්ලෝඩියස් කියන අධිරාජ්‍යයක් දැන් වගේ ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එහෙම නෙවෙයිනේ. එතකොට අධිරාජ්‍යය පාලනය කරන එක. ඒතර එයාට විරුද්ධ වෙන්න බෑ කට්ටියට. ඒ නිසා වොන්ද විවාහ වෙන්න බෑ. හරිද? ඔය ප්‍රශ්නෙත් එක්ක එතකොට දැන් මේ දවස්වල දැන් තාම ලංකාවේ විවාහයක් ලියාපදිංචි කරන්නේ කොහොමද? එක්ක විවාහ රෙජිස්ටර් කෙනෙක්. එහෙම නැත්නම් පල්ලියේ දේවගතිතුමානේ. එතකොට ඒ නිසා ඒ කාලේ ඉතින් එතකොට කොහොමටත් මේ කතෝලික ක්‍රිස්තියානි ආගම් ප්‍රදාන කරගෙන තිබිච්ච යුගයේ එතකොට කොහොමත් පල්ලියේ දේවගතිවරයා තමයි විවාහ කරවන්නේ. නමුත් රජුරු අණ කරලා තියෙන හින්දා
විවාහ කරන්න එපා කියලා. ඒතර සම්පූර්ණ කටයුතු වලින් ඔක්කොම නැවතිලා ඉන්න. ඒතර ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. රෝමේ ඉන්න තරුණ ප්‍රජාව අතර මොකද දැන් විවාහ වෙන්න බෑ. හරිද? ඉතින් ලොකු බලාපොරොත්තුවක් නැතිවීමක්. විවාහ වෙන්න බැරි වෙච්ච. ඒතර ඕකත් එක්ක කොහොම හරි ලොකු පිරිසකට විවාහ වෙන්න ඕනේ වීමත් එක්ක දැන් සමහර සෙවලුන්ට අඩුම ගානේ ඕනකමක් එනවා හමුදාවට යන්නත් කැමති. ඒත් හමුදාවට යන්න වෙනවා. ඒත් අඩුම ගානේ විවාහ වෙලා හරි යන්න ඕනේ කියන එක එනවා ඒ තරුණ ප්‍රජාව අතර ඒ කාලේ. එතකොට ඒ නිසා ඕකට දැන් ඔය කියන රාජ්‍යයට විරුද්ධව, ඒ කියන්නේ රජතුමාට විරුද්ධව හොරෙන් මෙන්න මේ පුද්ගලයෝ විවාහ කරලා දෙන්න, ඒ කියන්නේ කාලෙක ඉඳන් ආදරය කරලා සම්බන්ධයක් තියෙන කට්ටිය විවාහ කරලා දෙන්න පෙනී සිටිනවා හොරෙන් මේ විදිහට මේ වැලන්ටයින් කියලා දේවගතිවරේ. ඒ කාලේ පල්ලිවල දේවගතිවරේ. එතකොට ඒ නිසා දැන් මෙයාගේ ජීවිතේත් ගැන හිතන්නේ නැතුව, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඕක රාජ්‍ය විරෝධී ක්‍රියාවක් විදිහට අහු වෙනවානේ. මෙයා මේක මේ විවාහ කරලා දෙනවා කියන එක. ඒතර මෙන්න මේ දේවගතිවරයා ටික හොරෙන් ඔය කට්ටියව ටික විවාහ කරන්න. ඒ කියන්නේ එයා පිළිගන්නවා අර දැන් මේගොල්ලෝ මෙහෙම ආදරය කරලා ඉන්නේ. ඒතකොට මේ ආදරය වෙනුවෙන් විවාහ වෙන්න දෙන්න ඕනේ. විවාහ වීම අයිතියක් කියලා පිළි අරගෙන එයා රජයට විරුද්ධව පොඩි උත්සව සංවිධානය කරලා, උත්සව කියන්නේ විවාහ උත්සව සංවිධානය කරලා එයාගේ දියදමෙන්ම විවාහ කරලා දෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඒක රටේ තරුණ ප්‍රජාව අතර ලොකුවට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ වැලන්ටයින් කියන දේවගතිවරයා ඒගොල්ලන්ගේ ආදරය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහම කාලෙත් එක්ක ටික ඔහම යද්දි ඉතින් ඕක රජුරවන්ටත් ආරංචි වෙලා මෙයාව සම්පූර්ණයෙන්ම හිර කරනවා. හිර කරලා එයාව මරණීය දඬුවමට නියම කරනවා ඒ වැලන්ටයින් කියන දේවගතිවරයා. එතකොට ඒක ඒ රටේ ලොකු කැරල්ලකටත් හේතු වෙනවා. මොකද සම්පූර්ණ තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටපු එකම මිනිසයා මොකද වෙන කිසිම දේවගතිවරයෙක් කැමති වෙලා තිබුණේ නැහැ ඒක ඒගොල්ලන්ට විවාහ වෙන්න දෙන්න. එතකොට රටේ තියෙන ලොකු ප්‍රශ්නයකට ඒක මුහුණ දෙන්න වෙනවා. ලොකු කැරල්ලකට එනවා. ඊට පස්සේ ওই වැලන්ටයින් කියන දේවගතිවරයාව හිර කරලා දැන් මරන්න දවසක් නියම වෙනවා. එතකොට 270 ක්‍රිස්තු වර්ෂ 270 යම් දවසක වැලන්ටයින් පූජක දේවගතිවරයාත් වයසක එක්කෙනෙක් නෙමෙයි, යත් තරුණෙක් කෙනෙක්. දවසක එයාව එල්ලලා මරන්න නියමිත වෙනවා. ඒ කාලය ඇතුළතදී එයා හිරගෙදර ඉන්න කාලය ඇතුළතදී එයත් යාළු වෙනවා හිරගෙදර ඉන්න ප්‍රධානියගේ, කියන්නේ බන්ධනාගාර නිලධාරියාගේ දුවත් එක්ක. දුව අන්ධ ළමෙක්. හරිද? දුව අන්ධ ළමෙක්. ඒතර ඒ අන්ධ ළමයාත් එක්ක යාළු වෙනවා ඒ දේවගතිවරයාත්. එතකොට එතන ඔය ජනප්‍රවාදවල තියෙනවා මෙහෙම කතාවක්. ඔය අන්ධ ළමෙක් ඒ නිසා අන්තිමට දැන් වැලන්ටයින් දේවගතිවරයා මරන්න දිනේ නියම කරලා තියෙද්දි ඒ අන්තිම දිනේට කලින් දවසේ ඒ අර බන්ධනාගාර නියාමකගේ දුවයි ඒ අන්ධ ළමයයි වැලන්ටයින් දේවගතිවරයයි හම්බ වෙච්ච දවසේ අන්තිම වෙලාවේ කියපු දේවල් වලින් කරපු දේවල් වලින් ඒ ළමයාට, ඒ ගෑන් ළමයාට ඇස්පෙනීම ලැබුණා කියලා කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් අන්ධ ළමයි. එතකොට ඊට පස්සේ වැලන්ටයින් කියන දේවගතිවරයාව ජීවිතක්ෂයට පත් කරනවා 270 දී ක්‍රිස්තු වර්ෂ. එතනින් අවුරුදු ගානකට පස්සේ ඉඳන් එයාව කතෝලික සභාවේ සාන්තුවරයෙක් විදිහට නම් කරනවා. මේ ආදරය වෙනුවෙන් ආදරය කරන්නන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා අර ආදරය වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරපු පුද්ගලයෙක් විදිහට එතන ඉඳන් එයාව හඳුන්වන්නට පටන් ගන්නවා. ඔය වැලන්ටයින් කියන දේවගතිවරයාව සේන්ට් වැලන්ටයින්, ඒ කියන්නේ සාන්තුවරයෙක් විදිහට හඳුන්වන්න පටන් ගන්නවා එතනින් පස්සේ ඉඳන්. එතනින් පස්සේ ඉඳන් එයාව සමරන්න එයා මැරිච්ච දවස ආශ්‍රිතව දවසක් දාගෙන තියෙනවා. එයා මැරිච්ච දවස කියලා තමයි කියන්නේ. එයාව සමරන්න, ඒ කියන්නේ ඒ කියරපු කැපකිරීම සමරන්න දවසක් දාලා තියෙනවා. ඒක තමයි වැලන්ටයින්ස් ඩේ කියලා මේ පෙබරවාරි 14 සමරන්නේ. ඕක තමයි ඉතින් උතන තියෙන කතාව. හරිද? නැතුව නිකන් එතකොට දැන් එකකින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අර ඒ දවසේ ඔය කියන කතාව මිනිස්සු මතක් කරගෙන අර අන්තිමට ආදරණීය සමාජය, දැන් උතනදී ආදරය කිව්වම අර කියන සම්බන්ධතාව මූලික කරගෙන තිබ්බට නමුත් අර ආදරණීය සමාජයක් බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙන් අවුරුද්දට මෙන්න මේ දවසේ මේක සමරලා අර ආදරණීය සමාජයක් බිහි කරන්න ඕනි කියන එක තමයි, ආදරය අලුත් කරගන්න ඕනි කියන එක තමයි මේ පෙබරවාරි 14 වෙනිදා සමරන්නේ. නදුව මේ ලංකාවේ වෙන දේවල් වලට නෙමෙයි. හරිද?
එතකොට ඕක තමයි ඔය සමරණ විශේෂ මාතෘකාවේ තියෙන කතාව. එතකොට ඒක අර අන්තිමට සමාජ පණිවිඩයක් විදිහට යද්දි මේක අර කොහොම අර සම්බන්ධතාවයක් තියෙන පිරිමි ළමෙක් ගෑනු ළමෙක් අතර විතරක් නෙමෙයි සම්පූර්ණ සමාජයේ පුරාවටම ආදරේ පතුරවන්න ඕන කියන එක තමයි අන්තිමට ඔය වැලන්ටයින්ස් ඩේ කියන එකෙන් කරන්නේ. ඕක සමහරලාට ෆ්‍රෙන්ඩ්ෂිප් ඩේ කියලාත් කියනවනේ. එතකොට ඕකෙන් කරන්නේ අර සම්පූර්ණ සමාජයේ ඉන්න සියලු දෙනාටම යහපතක් වීම කියන එක මූලික කරගෙන සමරන දිනයක් මේක. හරිද? ඒක තමයි කතාව මේ විශේෂයෙන් කතා කරන දවස් සම්බන්ධ කතාව.